ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අපි බලමු ධනු ලග්නයෙන් උපන් ඔබට මේ වගේ චරිත ලක්ෂණද තියෙන්නේ කියලා. ඉතින් මේ අය ධනු ලග්නයෙන් උපන් මේ අය හරිම ත්‍යාගවන්තයි. ඒ වගේම තමයි හරි ඍජු ලෙස වැඩ කරනවා මේගොල්ලෝ. ඒ වගේම තමයි කෙලින් වැඩ කරනවා. යම් කිසි මට්ටමකින් ගත්තම ඉතාමත් විශාල අදහස් තමයි මේ අයට තියෙන්නේ. ඒ වගේම තමයි කරන ක්‍රියාවල්ද ඒ වගේම තමයි. උසස් වීමේ බලාපොරොත්තු තියෙනවා මේගොල්ලොන්ට. යුක්තිය තමන්ගේ දිවිය මෙන් සලකනවා මේ ධනු ලග්නයෙන් උපන් අය. ඒ වගේම තමයි මේගොල්ලෝ කැමති නැහැ තව කෙනෙකුට අකටයුත්තක් වෙනවට. අර එහෙම දැක්කම වුණත් ඒක ඉවසන් නැතුව කිසිම අනුකම්පාවක් නැති කෙනෙකු වගේ යුක්තිය ඉටු කරන්න සටන් වැදින්න උනත් ඉදිරිපත් වෙනවා මේ ධනු රාශියෙන් උපන් අය. ඒ වගේම තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට ගති දෙකක් පෙන්වුම් කරනවා. එකක් ගරු සරුවක් නැතුව ඕනෑම දෙයකට ඉදිරියට පැන කරදර විඳින වියහියදම් දරා වැඩ කරනවා. සමහරක් වෙලාවට බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුවමින් කටයුතු කරනම වෙලාවල් තියෙනවා මේ ධනු ලග්නයෙන් උපන් අයට. ඒ වගේම තමයි මේ ඕනෑම අලුත් දෙයක් මේගොල්ලන්ට අලුත් දෙයක් නෙමෙයි. බාරගත් දේ කිරීමට ගන්නා ධෛර්යය මේගොල්ලන්ට උපතින්ම ලැබිලා තියෙන වටිනා දායාදයක් කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. ඒ වගේම යුක්තිගරුක භාවය නිසා නීත්‍යානුකූල නොවුන දේවල් මේගොල්ලෝ කරන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ ඕනෑ කමින් නඩු මගට නම් කවදාවත් මේ ධනු ලග්න අය බසින්නේ නැහැ. ඉතින් හැකි සෑම විට මේ දේවල් වලින් බේරෙන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට හරිම නිදහසට ගරු කරන අය. ඒ වගේම තමයි අන්‍යයන්ට රැවටෙන්නේ නැහැ මේගොල්ලෝ. හරි ප්‍රවේශමෙන් තමයි ජීවිතය ගත කරන්නේ. එතකොට යුක්තිගරුක භාවය, සත්‍යවාදී භාවය, ධාර්මිෂ්ඨ භාවය යන උතුම් ගති මේගොල්ලෝ ළඟ තියෙනවා. උත්පත්තියෙන්ම හිමි කරගෙන තියෙනවා. කඩිසරකම, ක්‍රියාකාරීත්වය හරිම යහපත් විදිහට තියෙනවා. ඉතින් ව්‍යාපාර කරොත් මේ අය ඉතාමත් ලොකු දියුණුවක් ලබන්න පුළුවන්. විනීත ගතිය තියෙනවා. වැඩපිළිවෙල ක්‍රමානුකූලව තමන්ගේ දියුණුවට යන්න ඒ වැඩපිළිවෙල ක්‍රමානුකූලව කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේ අයට මේගොල්ලොන්ගේ දුර්වලකම් හැටියට නම් පේන්නේ අර නුවමනා අවිශ්වාසයත් අප්‍රවේශමට භයානක දෙයට මුහුණ පෑමටත් හදිසි අදහස් වෙනස් කිරීමත් තමයි හදිසි අනතුරු වලට භාජන වීමත්. ඉතින් මේගොල්ලෝගේ රෝග වශයෙන් තුනටියේ හායේ අවට ප්‍රදේශවල රෝග, රක්තවාතය, ඉතින් ඒ වගේ අර්ශස්, ඒ වගේ ලෙඩ ගන්න පුළුවන් කකුල් ඉදිමීම, කකුල් වල කළු නේනහර මතුවීම, මේ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරු ප්‍රනාන්දු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.